හුඟක් දවස්වලට මං ගෙදරදී උදේට කන්නේ නැතු යන්නේ. ඕක තමයි නගරවල තියෙන ප්‍රශ්නේ. වැඩ රාජකාරී සේරම උරුවට දාගත්තාම උදේ කෑම ගිල මග ඇරෙනවා. කෑම ගන්න කිසිම උමනාවක් නැහැ. ඔයින් මෙන් දන්නේම නැතුව ලෙඩ හැදෙනවා. මේ දුව උනත් මොන රාජකාරී තිබුණත් උදේ කෑම වේල අමතක කරන්න එපා. ලියන උදේගේ මොලේ හොඳට තියෙන්න බෑ. මේ ගමේ කවුරුවත් මොන වැඩ තිබුණත් උදේ කෑම වේල නම් වරද්දාන්නේ නැහැ. මේ ගමේ හුඟක් අය කරන්නේ හේංගොයි දැන්නේ. කවුරු කොතන හිටියත් අපේ අම්මටයි තාත්තට නම් අද කිව්වේ ඉක්ුත් නෑ. මේ පළාත නම් හරිම ලස්සනයි නංගි. ඔයගලන්ට වතුරෙන් එහෙම හිඟයක් නෑ නේද? අක්කලාට නම් කොළඹදී වතුර වලට බිල් ගෙවන්න ඕනේ නේද? ඒකනේ මේ අක්කේ. මේ අක්කා ලියන්නේ මොන වගේ කතාවක්ද? තාම එක මං හරියට තීරණය කළා නෑ. කොස්ලන්ද ගම ගැන ලස්සන කතාවක්. මමත් හොඳ කතාවක් දන්නවා. මං අක්කට එකක් කියන්න. අක්කා හොඳ එකක් බලලා ඒකෙන් ලියන්න. මොනවද දන්න කතා? ඇයි දිලුමැලි ආදර කතාව? මොන? ඇයි අක්කේ? අර සුද්දා ඇල්ලින් පහලට බහ ගන්න බැරි වෙද්දි සුදි ලනු කපු කතාව. ඒකේ තව චුට්ටක් එක්කව කියලා ලියන්න පුළුවන්. ඒක හැමෝම දන්න සත්‍ය කතාවක් නේ ළමයෝ. මං කැමති අලුත් මලුත් කතාවක් ලියන්න. ඒක හොඳයි. අක්කා ලියලිම මටත් පෙන්නන්න. හරිම ලස්සන බටනලා හඬක්. බටනලා හඬ? ඔව්. ඔය ඇහෙන්නේ? ඉදා වාඩි කවුරුර කිමිනා ඇති. ඒකනේ මේ අක්කේ. ඒ බටනලා හඬින් එන්නේ හරිම පරාජිත බවක් නේද? අක්කේ කොහෙද ගිහින් හිටියේ? කොළඹද? නෑ නංගි මට අම්මාව මතක් වුණා. එයා තනියමනේ. අක්කා හරියට පොඩි ළමයෙක් ගැන හිතනවා වගේනේ. අම්මලාට තනියෙන් ඉන්න පුළුවන් අක්කේ. ඔය අය ගැන හිතන්න එපා. හෙලෝ. මාදුලි දුව. ඔය තාම නිදි නැද්ද? නෑ අම්මේ. මම දැන් නිදාගන්න ගිහින් අම්මට කතා කරන්නේ. අම්මට තනියක් නෑ නේද? නෑ මගේ දුවේ. මට තනියක් නෑ. මගේ දුවට කොහමද? හොඳයි අම්මේ. මේ ගෙදර අය හරිම හොඳයි. මානල්ගේ නංගි ඉන්න හින්දා මට පාළුවකුත් නෑ. ඒක නෙමෙයි. අම්මා වෙලාවට බෙහෙත් ටික ගන්නව නේද? ඔව් මගේ දුවේ. මම බෙහෙත් ටික වෙලාවට බොනවා. දුව මං ගැන හිතේ තයිනේ නැතුව හිත එකලාසයක් කරගෙන ගියේ වැඩි කරගෙන ඉක්මනට එන්න. දුවේ. දුවගේ අම්මත් කතා කරලා දුව ගැන හැව්වා.
දුව අම්මට කතා කරලා දුක සැප ටිකක් කියන්න. හොඳයි දුවේ. හොඳයි. හොඳයි. මගේ දුව පරිස්සමින්. තියන්න අම්මා.